සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ඉතින් කොහොමද? ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද? මම අදත් මේ පුංචි මල් සේල් එකක් ගේන්න තමයි මේ ආවේ. මුලින්ම කියන්න ඕනේ මගේ කලින් සේල් එකේ මල් මිලදී ගත්ත මිස්ලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව සබස්ක්‍රයිබ් කරලා තිබුණා, ලයික් කරලා කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මම ඉතින් ඔයාලට ලස්සන මල් පැල ටිකක් ගෙනාවා කලින් සේල් එකෙන්. ගොඩක් ඒ මිස්ලා මට කෝල් කරලා ඒ ගොඩක් පැල ඉල්ල ගත්තා. ඒකට නැති පැලත් සමහර අය කෝල් කරලා මං ගාව තියෙන මල් වර්ග ඉල්ල ගත්තා. අනේ ගොඩක් බොහොම ස්තුතියි ඔයගලන්ගේ ලස්සන හදවත් මේ තියෙන මිස්ලාට. ඉතින් ඇත්තටම හරි වටිනවා ඒගොල්ලෝගේ අදහස්. මට ගොඩක් අය හිතවත්ව කතා කරා. අපි එහෙනම් අද බලමු අපේ පළවෙනි මල් ගහ මොකද්ද කියලා. පළවෙනියටම තියෙන්නේ මේ සැන්සවේරියා ගහක්. ඒක මම රුපියල් 200කට දෙනවා. මේක හරිම ලස්සනට හැදිලා තියෙනවා. සැන්සවේරියා ගෝල්ඩ් කියන ශාකය. මම ඔයාලට ඒක රුපියල් 200කට දෙනවා. ඊළඟට තියෙන්නේ ඇන්තූරියම් එකක්. මේකේ මම නමක් නම් හරියට දන්නේ නැහැ. මේක හරි ලස්සන රතු පාට මලක් පිපෙන්නේ. ඒ කෙමියත් උඩ කහ පාටයි යට ටික රතු පාට වෙන වර්ගයක්. මම ඒක ඔයගලන්ට දෙන ලොකු ගහක් තියෙන්නේ අඩි 1.5ක් විතර උස. ඒක 450කට දෙනවා. අංක 3 මම රුපියල් 800කට දෙනවා. මෙන්න මේ මල තමයි මෙයාගේ හැදෙන්නේ. මේවා යාළුවනේ මේ නෙට් හවුස් වල ඒවා නෙමෙයි. එළියේ තියලා ලස්සනට හදපු ඒවා පරිසරයට හුරු කරලා තියෙන මේ නම් මේ මල පොඩ්ඩක් මෙයා වෙලා තියෙන මේ වැස්ස වැටිලා. ඊළඟට තියෙන්නේ ප්‍රියස් කියන ඇන්තූරියම් පැලය. ඒකත් සාමාන්‍යයෙන් හොඳට කට් මුල් දාලා මේ පේනව නේද? හොඳට හැදිච්චි කට් කරගන්නත් පුළුවන් ගහක්. මම ඒක රුපියල් 650කට දෙනවා. ඒකේ මාලකුයි පොහොට්ටුවකුයි තියෙනවා. ඊළඟට අංක 5න් තියෙන්නේ කැලේඩියම් එකක්. ඒක රුපියල් 200කට දෙනවා. මේ පඳුරම මේකේ පැල 3ක් තියෙනවා. ලස්සන රතු පාටක් තියෙන එකේ බලන්න යාළුවනේ. මේ බුෂ් එකට හැදිලා තියෙනවා. ඔයාලට පෝච්චි එකට දාගන්න විතරයි තියෙන්නේ ලස්සනට. ඒක මම රුපියල් 200කට දෙනවා. ඊළඟට තියෙන්නේ අංක 6 තියෙන්නේ කැලතියා එකක්. මේ කැලතියා බුෂ් එකක්. මේකේ පැල ලොකු පැල දෙකකුයි චූටි පැලයකුයි තියෙනවා. මේ බලන්න යාළුවනේ හොඳ සරුවට හැදිච්ච නිරෝගී ගහක්. මේක ලස්සන රෝස පාටක් තියෙන්නේ මේ ඉරිවල. ඒක මම දෙනවා රුපියල් 350කට. ඔයාලට කැමති නම් මේ පැල මගෙන් ඉල්ල ගන්න. හොඳට නිරෝගීව හැදිච්ච පැල තමයි මේවා. මේ ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සන මම හරිම ආස කරන කැලතියා විශේෂයක් මේක. මේක මම ඔයාලට රුපියල් 700ක මුදලට දෙනවා අංක 7න්. මේකේ තියෙනවා කොළ 9ක් හෝ 10ක් වගේ තියෙනවා කොළ. චූටි කොළේ ඉඳන් ලොකු වෙලා දැන් ලස්සනට උසට මේක ගොඩාක් උස යන්නේ යාළුවනේ. ලස්සනට පඳුරු දාලා හැදුනම තමයි ගොඩක් ලස්සන. මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 700ක මුදලකට. බලන්නකෝ එයාගේ ලස්සන මේ දම් පාටත් එක්ක පුදුම ලස්සනක් නේ තියෙන්නේ ඒකේ. කැලතියා විශේෂය. මේ තියෙන්නේ කැලතියා විශේෂයක්. ඒක මම දෙනවා රුපියල් 250කට අංක 8න්. ඒකෙත් පැල 3ක් වගේ තියෙනවා යාළුවනේ. කැමති යාළුවෙක් ඉන්නවනම් සමහර අය කොළ පාට ඒවට ගොඩක් කැමතියිනේ. ඉල්ල ගන්න මගෙන්. ඊළඟට අංක 9 තියෙන්නේ මේ ලස්සන මල් පිපෙන කටු නැති පොපි එක. මේකේ මල් මේ වැස්ස කාලේ හින්දා මල් අඩු නැත්තම් ගොඩ මල් පිරීලා හැදෙනවා. චූටි පැලේ වුණත් මල් පිරීලා හැදෙනවා. මම ඒක රුපියල් 200කට දෙනවා.
ඊළඟට තියෙන යාළුවේ මොන්ස්ටෙරා ගහක්. මොන්ස්ටෙරා වර්ග මේක මොන්ස්ටෙරා විශේෂයක්. මේක ලස්සන චූටි පාට චූටි ඉරි වගේ යනවා මේ පේනවා. දණ්ඩ දිගේ ඉරි වගේ කොලෙත් චූටි ෆ්ලෑෂ් එකක් වගේ තියෙනවා. ඒක මම දෙනවා රුපියල් 450කට. කොළ 5ක් වගේ තියෙනවා යාළුවනේ. හොඳට මුල් දාලා টොප් කට් එකක් මේක. හොඳට මුල් දාලා හැදිලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ ආයි කැලේඩියම් එකක්. මේකත් හරිම ලස්සනට බුෂ් එක වගේ හැදිච්ච ශාකයක්. ඒක මම ඔයාලට දෙනවා රුපියල් 250කට බුෂ් එකම. තනි පෙළ ගන්නව නම් 150කට දෙනවා. ඊළඟට තියෙන්නේ යාළුවනේ බලන්න. ඊළඟට තියෙන්නේ පෝතෝස් එක. පෝතෝස් එක ඒක මම රුපියල් 150කට දෙනවා. මේකේ මාබල් ක්වීන් වගේ තමයි මට නම මතක. ඒකත් හැංගින් පොට් එකකට දාලා හදාගන්න පුළුවන් ඔයාලට ලස්සනට. ඊළඟට යාළුවනේ දැන් තියෙන්නේ අංක 13. අංක 13 මේක හරිම ලස්සන වතු සුදු වර්ගයක්. හරිම සුවඳයි. ලොකු මලක් පිපෙන්නේ. චූටි මල නෙමෙයි. මම ඒක ඔයාලට දෙනවා රුපියල් 200කට මේ හොඳට හැදිච්ච පඳුර පැලේ රුපියල් 200කට දෙනවා. ඒකේ ලස්සන සුදු පාට ලොකු මලක් පිපෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ විසිතුරු පත්‍ර ශාකය. මේක පැල දෙකක් තියෙනවා. තනි පැලයක් මම රුපියල් 150කට දෙනවා. පැල දෙකම ගන්නව නම් 250කට දෙනවා. බලන්නකෝ ඒකේ ලස්සන. ඒකේ හරිම ලස්සන චූටි චිප් වගේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ අංක 15. ඒකත් මේක සැන්සවේරියා එකක්. මේක ඔය ටේබල් වල තියාගන්න ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ගොඩාක් යූස් කරන එකක්. බලන්නකො ලස්සන. මම මේ ලස්සන ටයිටේනියම් පෝච්චියකට දාලා මම මේක මගේ ෆ්‍රිජ් එක උඩ තමයි තියලා තියෙන්නේ. මේක මම දෙනවා රුපියල් 150කට. අංක 15 150යි. ඊළඟට යාළුවනේ අංක 16 නුත් මම ගෙනහලා තියෙන්නේ ඇග්ලොනිමා විශේෂයක්. මේක ගොඩාක් සේල් වුණා මගේ සේල් එකේ. ගොඩාක් පැල 10ක් 12ක් වගේ ගත්තා මිස්ලා. ගොඩාක්ම ඉල්ලුමක් තියෙන ශාකයක් මේක. මේක තද රෝස පාටක් තියෙන්නේ. මේක මම රුපියල් 300කට දෙනවා. මේක පොඩි පෙළයක් යාළුවනේ. සාමාන්‍ය කොළ 5ක් 6ක් වගේ තියෙන පෙළයක්. මේක 300යි. අංක 17 තියෙන්නේ ඇග්ලොනිමා රතු ඩොට් එක. ඒක මම දෙනවා ඔයාලට රුපියල් 350කට. ඒක නම් හොඳට වර්ධනය වෙලා උසට හැදිච්ච ප්ලාන්ට් එකක්. මේක අර දිගටි කොළේ මේකේ වටිනාකම වැඩි ශාකය තමයි මේක. මේ දිග කොළේ හැදෙන එක. මේක මම ඔයාලට 350කට දෙනවා. කැමති යාළුවෙක් ඉන්නවා නම් ඉල්ලන්න මගෙන්. අංක 17 350යි. ඊළඟට යාළුවනේ අපි බලමු. බලන්නකො මේකේ ලස්සනට හැදිලා තියෙන හැටි. ඊළඟට තියෙන්නේ ක්‍රෝටන් එකක්. මේකත් හොඳට දළු දාලා හැදිලා තියෙන වැස කාලේට නෙමෙයි මේක අවුව කාලේට තමයි මේ කහ පාට වෙලා ලස්සනට හැදෙන්නේ. ඒ ක්‍රෝටන් එක අංක 18. මම මේක දෙනවා රුපියල් 150කට. මේක පෝච්චියකට දාලා හදාගන්න. එතකොට ලස්සනට පඳුරට හදාගන්න පුළුවන්. දැල්ල කඩලා බුෂ් එකකට වගේ හැදුවම හරිම ලස්සන රිච් ලුක් එකක් එන්නේ එකෙන්. මාරම ලස්සනයි. ඔය කෝටන් වර්ග හදන විදිහෙන් තමයි ඒකේ ලස්සන පේන්නේ. මම ගොඩක් හදලා තියෙනවා එහෙම. ඊළඟට තියෙන අංක 19 සැන්ඩ්‍රියානා. මේ සැන්ඩ්‍රියානා එක ලකී බැම්බු කියලාත් කියනවා. මේක ගේ ඇතුලේ තියාගෙන තමයි ගොඩක් ගන්නෙ. ඒක මම වලට රුපියල් 100කට දෙනවා. ඒකේ පැල දෙකක් තියෙනවා යාළුවනේ. එක පැලයක් රුපියල් 100කට මම ඔයාලට ලබා දෙන්නේ. ඊළඟට අංක 20. අංක 20 තියෙන්නේ ඇග්ලොනිමා වර්ගයක්. ඒක රුපියල් 150ක මුදලකට මම දෙනවා. මේ චුට්ටක් කොලේ ඉරලා යාළුවනේ ගන්නකොට අද වැස්සත් එක්කනේ හැම තැනටම වහිනවා මේ අද මේ වැස්සේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. පේනවනේ වතුර වැටිලා වැස්සක් එන්න කලින් කරලා ඉවර කරගන්නත් ඕනේ. මේ අංක 21. අංක 21න් තියෙන්නේ රෝහියෝ කියන ප්ලාන්ට් එක. අනේ මේ ශාකේ නම් මගෙන් මිස් කෙනෙක් ලයින් එකකට දාන්න කියලා පැල 20ක්ම ඉල්ලගත්තා. අනේ බොහොම ස්තුතියි. මම මේ මිස්ට
ගණන් අඩු කරලා දුන්නා. ඒක රුපියල් 150යි. අංක 21 150යි. අංක 22 මේ පැලේ මම ඔයාලට දෙනවා. හරිම ලස්සන විසිතුරු ශාකයක් මේකත්. රුපියල් 250ක මුදලකට හොඳට වර්ධනය වෙලා කොළ සරුවට හැදිලා තියෙන්නේ. ඊළඟට තියෙන අංක 23 යාළුවනේ. ඒක කැලේඩියම් විශේෂයක්. හරිම ලස්සන මේ කැලේඩියම් විශේෂයක්. රෝස පාට, රතු පාට, කොළ පාට මික්ස් වෙච්චි කැලේඩියම් වර්ගයක්. ඒක මම වලට රුපියල් 250කට දෙනවා. පොඩි පැලයයි ලොකු පැලයයි තියෙන්නේ. ඒක මේ වැස්සට බර වෙලා වැටෙන්න යනවා. ලස්සනට ඒක හැදිලා තියෙන්නේ. ඒක මම වලට රුපියල් 250කට දෙනවා. ඊළඟට තියෙන්නේ මේ බලන්න යාළුවනේ ලස්සනේ පත්‍රේ. ඊළඟට අපි බලමු අංක 24. අංක 24 තියෙන්නේ හොමලවිනා වර්ගයක්. මේක හොමලවිනා බ්‍රවුන් කියන වර්ගය. ඒකත් හරිම ලස්සන ප්ලාන්ට් එකක්. මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් වගේ විදිහට තමයි යූස් කරන්න පුළුවන්. හරිම ලස්සන පත්‍රයක් තියෙන්නේ මේක. මේක සුදු පාට බිත්තියක් ළඟින් වගේ තිබ්බම හරිම ලස්සනයි. මේ මම ඔයාලට ගේන්නම්කෝ මගේ තියලා තියෙන වීඩියෝ එක හරිම ලස්සනට තියෙනවා මෙතන මේක. මේක මම ඔයාලට රුපියල් 450ක මුදලකට දෙනවා. මෙතන පැල දෙකක් තියෙනවා. මේ ලොකු පැලේ චූටි පොඩි පැලයකුත් එනවා යටින්. මේ පැල දෙකම රුපියල් 450කට දෙනවා. ඊළඟට තියෙන්නේ අංක 25. අංක 25 තියෙන්නේ ලෙමන් යෙලෝ කියන පිලෝ වර්ගය. ඒක මම රුපියල් 150ක මුදලකට දෙනවා. මේකත් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. පොඩි පැලයක් ලොකු කරලා හදලා තියෙන ශාකයක්. ඒකත් 150යි. ඊළඟට තියෙන අංක 26. 26 තියෙන්නේ ඇග්ලොනිමා විශේෂයක්. ඒක මම දෙනවා ඔයාලට රුපියල් 150ක මුදලකට. අංක 26 150යි. ඊළඟට යාළුවනේ ඊළඟට තියෙන මෙන්න මේ ලස්සන මල තියෙන මේ බලන්නකෝ මලේ ලස්සන පැන්තාස් වර්ගය. මේක මගේ වීඩියෝ වල මම දාලා ඇති පැන්තාස් වගාව පිළිබඳව. ඔයගොල්ලෝ බලන්න ඒක. හරිම ලස්සන ගහක් මේක. මේක රුපියල් 150කට දෙනවා යාළුවනේ. බොහොම ස්තුතියි. එහෙනම් මගෙන් පැල මිලදී ගන්න. subscribe කරන්න මගේ channel. ඔයාලට මේ තියෙන මේ එන්න මේකට කියන්නේ වැටකීය වර්ගයක් කියලා. මේක ඔය අපල වලට එහෙම හිටවන වර්ගයක්. මේකේ පැලත් ඔයාලට මිලදී ගන්න පුළුවන් යාළුවනේ. ඕන කෙනෙක් ඉන්නවා නම් මගෙන් ඉල්ලන්න. එහෙමනම් මේකේ පැලයක් මම රුපියල් 250කට දෙනවා. මේක මම මේ මගේ අපේ චූටි බබාගේ අපල වලට ගෙනල්ලා හිටවපු එකක්. මම ඉතින් මේ කියන්නේ ගොඩක් චූටි බබාලාට එහෙම තියෙනවනේ මේවා. ඉඳ ඉල්ල ගන්නකො මගෙන් ඔයාලා. එහෙනම් යාළුවනේ බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නරඹනවට. ඔයාලා මගේ channel එක subscribe කරන්න. ඔයාලට කැමති මල් වර්ගයක් තියෙනවා නම් මගේ WhatsApp අංකය 076යි 076යි 65යි 02යි 672 කියන නම්බරයට WhatsApp ඇමතුමක් ලබා දීලා ඔයාලා මගේ පැල මිලදී ගන්න. නම්බර් එක පැලේ නම්බර එක මට WhatsApp කරත් මම ඔයාලට කෝල් එකක් දෙනවා. හැමෝටම කුරිය සේවාව හරහා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. යන්න සුබ දවසක් යාළුවනේ. එහෙනම්